ඔයාට එයා නැතුව ජීවත් වෙන්න බැහැ කියලා හිතන මයින්ඩ්සෙට් එකකින් සදහටම අයින් වෙන විදිහ කියලා දෙන්නද? මට මෑතක ක්ලයන්ට් කෙනෙක් මුණ ගැහුණා. මේක එයාගේ පූර්ණ අවසරය මත දාන වීඩියෝ එකක්. මෙයාගේ තිබ්බ ප්‍රශ්නේ තමයි මෙයා ඇහැරපු වෙලාවෙ ඉඳන් කරන්නේ මුලින්ම ෆෝන් එක බලනවා. බලලා මෙයාගේ බොයිෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් දාලාද කියලා බලනවා. එහෙම නැති වුණාට පස්සේ මෙයා දවසම මේකෙන් කලබල වෙන්න පටන් ගන්නවා. දවස පුරාවට ඕක තමයි හිතන්නේ. මේ මිනිස්සයා ඊට පස්සේ මැසේජ් එකක් දැම්මත් නැතත් ඒක වැඩක් නැහැ. අර මැසේජ් එක නොදාපු එක ගැන හිතලා ඇන්සයිටි එකකට ඇවිල්ලා ස්ට්‍රෙස් වෙලා දවසම මේ අවුලෙන් ගෙවන එක තමයි මෙයාගේ දවසේ දිනචර්යාව වෙන්නේ. මොට මුණ ගැහෙනකොට මෙයා හිටියේ මෙන්න මේ වගේ තැනකදී. මේකට අපි කියනවා ඉමෝෂනල් ඩිපෙන්ඩන්ස් එක කියලා. ඊට පස්සේ මෙයාව අපි රිකවර් කරගත්තට පස්සේ එයාගේ තිල්ලීම මත සහ මමත් මේක කතා කරන්න ඕනේ කියලා හිතපු නිසා මේ ඉමෝෂනල් ඩිපෙන්ඩන්ස් එකෙන් ගැලවෙන විදිහ තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ගොඩක් වෙලාවට අපි රිලේෂන්ෂිප් එකක් ඇතුළේදී ඉමෝෂනලි ඩිපෙන්ඩ් වුණාට පස්සේ අපිට මේ මිනිස්සයා නැතුව ජීවත් වෙන්න බැරි වෙනවා. අපි ඔටෝමැටිකලිම ඇටෙන්ෂන් සීක කෙනෙක් බවට පත් වෙනවා. මෙහෙම වුණාට පස්සේ අපි යට වද දෙන්න, මෙයා මතම ජීවත් වෙන්න සහ මෙයාගේ චූටි වෙනසක් වුණත් අපේ ජීවිතේම ඉවරයි කියලා හිතන්න පටන් ගන්නවා. මේක නවත්ත ගන්න ඕන නම් එහෙම නැත්නම් බ්‍රේක් අප් එකකදී මේක නැති කරගන්න ඕන නම් ඔයාලට තියෙන පළවෙනිම සහ සරලම විදිය තමයි අඩුම දවසකට විනාඩි 20 ගානේ පටන් ගන්න සෝෂල් මීඩියා වලින් අයින් වෙලා සෝෂල් කනෙක්ෂන්ස් වලින් අයින් වෙලා ඔයා ටිකක් තනියම ඉන්න. ඊට පස්සේ මේ තනියම ඉන්නකොට ඔයාට එන ප්‍රෙෂර් එක ඔයාට එන පීඩනේ දරා ගන්න බැයි නම් ඔයා කරන්න ඒක ජර්නල් කරන්න. ඊට පස්සේ පොඩි වෝක් එකක් දාන්න, ජිම් එකකට යන්න පටන් ගන්න. ඒ වගේ එන පාළුව තනිකම ඩිස්ට්‍රැක්ට් වෙන වැඩක් පටන් ගන්න. මේක මුලින් ඔයාට අමාරු වෙයි. හැබැයි ඔයා දවස් 14ක් 15ක් විතර මේක කරගෙන යනකොට ඔයාට මේක කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාට හිමීට එයා නැතුව එයාගේ ෆෝන් එකකින් එන මැසේජස් නොබල ඔයාට තනියම රිකවර් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයාට මේක තනියම හදාගන්න බැයි නම් ඔයාට පුළුවන් කෝචින් එකකට, කවුන්සලින් එකකට ඇවිල්ලා මේ தත්ත්වය හිමීට හදාගන්න අර මගේ ක්ලයන්ට් කරා වගේ. ඒක වෙනම කතාවක්. හැබැයි මේක තනියම විසඳගන්න විදිහ තමයි ඔයාට මම කියලා දුන්නේ. මේ විදිහට try out එකක් දීලා බලන්න. ඔයාගේ සිටුේෂන් එක කොට දාගන්න. මේක ඔයාට ගැළපෙනම විදිහක්. ඒක නිසා තවදුරටත් එයා නැතුව ජීවත් වෙන්න බෑ. මෙයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා ඔයාගේ ජීවිතය අවුල් කරගන්න එක, දවස අවුල් කරගන්න එක නවත්ත ගන්න. හිනා වෙලා හිටපන්.